කියලා තිබුණා මේ පාසල්වල විශ්වවිද්‍යාලවල ඉතිහාසය උගන්වන්නේ මේ දුරකථන නාමාවලියක් උගන්වන විදිහට කියලා. පිටුවේ එක පැත්තක අංක තියෙනවා අනිත් පැත්තේ අංකයට අයිති පුද්ගලයා ඉන්නවා. එතකොට ශිෂ්‍යෝ මොකද කරන්නේ? අංකේ පුද්ගලයාගේ නමයි කටපාඩම් කරනවා. රජ්ජුරුව රාජ්‍ය වර්ෂය, යුද්ධය රාජ්‍ය වර්ෂය, ආක්‍රමණය රාජ්‍ය වර්ෂය. ඒක කිසි වැඩක් නැහැ නේද? චක්‍රේ පාඩම් කරනවා. ඒක තමයි කියන්නේ. ඉතින් අපි ඉතිහාසය උගන්වන්නේ යුත්තේ දුරකථන නාමාවලියක් උගන්වන විදිහකට නෙමෙයි. අපි දුරකථන නාමාවලිය උගන්වන්නේ නැහනේ. අපිට ටෙලිෆෝන් නම්බරයක් හොයාගන්න ඕන නම් අපි දුරකථන නාමාවලිය පෙරලා හොයාගන්නවා. ඉතින් ඔබට උනා නම් වසභ රජුරුව ගැන දැනගන්න ඔබට පොතක් හොයලා ඒ පොතේ වසභ රජුරුවන්ගේ රාජ්‍ය වර්ෂය හොයාගන්න පුළුවන් නේ. ඔබ දුක් විඳගෙන වසභ රජුරුවන්ගේ රාජ්‍ය වර්ෂය ඔළුවේ තියාගන්නේ ඇයි? ඒක ඕම නෑ මේක අයින්ස්ටයිනුත් කිව්වා. පුස්තකාලයකට ගොස් ලබාගත හැකි තොරතුරක් මම බලෙන් මගේ ඔළුවේ ඔබාගෙන ඉන්නේ ඇයි කියලා. පොඩි කතාවක් කියන්නද මේ අහලා තියෙන කතාවක්. අපේ රටේ මේ රාජ්‍ය නායකයෙක්ගේ කතාවක් මම නම කියන්නේ නැතුව කියන්න බොහෝ දෙනෙක් මේ කතාව දන්නවා. අපේ රටේ හිටපු ජනාධිපතිවරයෙක් ඔන්න ලේකම්තුමාට කතා කරලා කියනවලු මේ නම කියලා මට තරුණ සේවා සභාවේ නම්බරය දෙන්න. ඉතින් 0111 ඒ කාලේ තිබිච්ච විදිහට 65 ඔහම කියලා කියනවලු. මට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නම්බරය දෙන්න. මම කටපාඩමින් කියනවලු. ඊට පස්සේ තවත් ආරක්ෂක අමාත්‍යාංශ නම්බරය මෙන්න මෙයාගේ නම්බරය දෙන්න කිව්වම එයා දාලා ලේකම්වරයාගේ නම්බරය ජනාධිපති ලේකම්වරයා කටපාඩමින් කියනවලු. ඊට පස්සේ ජනාධිපතිතුමා ලේකම්වරයාට ජනාධිපති ලේකම්ට කතා කරලා ඉඳන් කළු අයිසේ ජනාධිපති ලේකම් කෙනෙක් කියන්නේ ටෙලිෆෝන් නම්බර් කටපාඩම් කරන කෙනෙක් නෙමෙයි. ඕක පොතක ලියා ගන්නවා ජනාධිපති ලේකම් කරනවා කියලා. ඒක ඇත්ත. ඒක ඇත්ත. මොකද අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අපි හුරු කරලා තියෙන්නේ නිකන් තොරතුරු කටපාඩම් කර ගැනීම සඳහා නේ. දැන් මේ ලෝකේ චක්‍රේ කටපාඩම් කරනවා කියන එක දැන් පිළිගන්නේ නැහැ නේ සර්. ඒ කියන්නේ මේ කැල්කියුලේටර් එකට කම්පියුටර් එකට බාර දීලා තියෙනවා නේ. ඒ කියන්නේ ඊට වැඩිය හොඳයි නේ සර්. අපේ ජනකවියක් පාඩම් කරගන්න එක. තාම පැහැදිලි. මොකද අද දැන් බලන්න මම අර එක්තරා කතාවක් ඇහුවා ජැක් මාගේ. ජැක් මාගේ කතාවක් මම හිතන්නේ සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලයකදී ඔහු පවත්වපු කතාවක් ඇවිල්ලා. ඔව් ජැක් මා කියලා කියන්නේ අලිබබා කියන මේ විද්‍යුත් වාණිජ්‍ය ඔන්ලයින් ලෝකේ ලොකුම ඔන්ලයින් shopping mall එක තියෙන චීනයේ වාසය කරන මහත්මයෙක්. මම වාසනාව ලැබුණා එතුමාගේ දේශනයක් එතුමාගේ කටින්ම අහන්න. හරි. ඉතින් ජැක් මා මොනවද කිව්වේ? 21 වෙනි සතවර්ෂය නිර්මාණාත්මකව සිතන පුද්ගලයන්ගේ යුගයක්. එතකොට නිර්මාණාත්මකව අපිට හිතන්න බෑ කටපාඩම් කරවලා. ඒ නිසා මිනිස්සුන්ට අපි උගන්වන්න ඕන පොතකින් හරි අදාළ කරුණ බලලා ඒ කරුණ දෙස නිර්මාණාත්මකව සිතන්න. ඉතින් ඒ නිසා අපි අපේ අධ්‍යාපන ක්‍රමය සැලසුම් කරන්න ඉතින් හුඟක් ගැඹුරු විද්වත්තු ඉන්නවා. ඉතින් නමුත් මේ අපි ඒ යුතුයකමක් තියනවා මේ අපි ඉතිහාසය සම්බන්ධයෙන් කතා කරන්නේ. ඉතින් ඉතිහාසය රටට උගන්වන්න ඕන නම් ඔය පරණ තියෙන ක්‍රමවේද ඔක්කොම අයින් කරලා ඉවර වෙලා ඉතිහාස කාලය තුල තිබුණු ඉතිහාසයේ ක්‍රියාවලියක්සේ උගන්වන්නේ කියලා.